කෑම හදනකොට භාවිතයට ගන්නේ රම්පේ ඖෂධයක් විදිහට ගන්නවා කියලා ඔයාලා කලින් දැනගෙන හිටියද? පාරම්පරික හෙළවෙදකම තුළ ඖෂධ සකස් කර ගැනීම සඳහා මේ රම්පේ භාවිතයට ගන්නවා. ඊට හේතුව තමයි මේ රම්පේ වල තියෙන විෂ අවශෝෂණය කර ගැනීමේ හැකියාව. හැම ගෙදරකම රම්පේ පඳුරක් තියෙනවනේ. ඉතින් රම්පේ පඳුර තියෙන්න ඕන හරිම තැන තියෙනවද කියලා තියෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ගොඩක් ගෙවල් වල නාන කාමරෙන් ඉවත් කරන ජලය නැත්නම් කුස්සියෙන් එළියට දාන ජලය එකතු වෙන තැන තමයි රම්පේ පඳුරක් තියෙන්නේ. ඒ එකතු වෙන වතුරේ රෙදි හොදන සබන් වර්ග තියෙන්න පුළුවන්, කුඩු වර්ග තියෙන්න පුළුවන්, ඒ වගේම විවිධ ෂැම්පු වර්ග, හිස සෝදන්න, හිසට දාගන්න ඩයි වර්ග, ඒ වගේම ෆේස් වොෂ්, නියාලේපන, විවිධ පිරිසිදු කාරක සහ සුරසල් සතුන් නැහැවීමට යොදා ගන්න විවිධ රසායන ද්‍රව්‍ය ඒ එළියට යන වතුරේ තියෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන රසායන ද්‍රව්‍ය මනුස්සයාට ගොඩක්ම අහිතකරයි. ඒවා පිළිකාකාරක ගොඩාක් අන්තර්ගත වෙන රසායන ද්‍රව්‍ය තමයි මේ බාත් รู ම් එකෙන් නැත්නම් සින්ක් එකෙන් එළියට යන්නේ. ඉතින් මිනිසාට උග්‍ර විෂ සහිත බැරලෝහත් මේ අතර අන්තර්ගත වෙන්න පුළුවන්. රම්පේ තියෙන්නේ ස්වභාවධර්මයෙන්ම විෂ උරා ගන්න පැලෑටියක් විදිහට. ඉතින් මේ වතුරේ තියෙන විෂ ටික සේරම උරා ගත්තට පස්සේ අපි ඒක ගිහිල්ලා ආහාර වලට දැම්මම පස්සේ අපේ ඇඟට යන්නේ තනිකරම පිළිකාකාරක ගොඩක් විෂ ගොඩක්. ඉතින් ඒ හින්දා පිරිසිදු ජලයෙන් විතරක් පෝෂණය වෙන රම්පේ පඳුරක් හැම ගෙදරකම හදාගන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. කොයිම වෙලාවකවත් නාන කාමරයෙන් එළියට යන ජලය තියෙන තැන රම්පේ පඳුර තිබුණට ඒක නම් ආහාර වලට දාන්න හිතන්නවත් එපා. ගොඩාක්ම භයානක තත්ත්වයක් තමයි මේ. බතට හොද්දට නැතුවම බැරි මේ රම්පේ වල පුදුම හිතෙන කතාවක් ඔයාලද දැනගත්තනේ. ඉතින් මගේ channel එක subscribe කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.